කොහොමද ඉතින් මගේ පුංචි යාළුවනේ. ඉතින් දැන් ඔයාලට වැඩ ගොඩ ගැහිලා කියලා හිතනවා නම් ඔයාලට හිතනවා නම් මේ විදියට ගියොත් මට මගේ ටාගට් එකට යන්න බැරි වෙයි කියලා වගේ දෙයක් ඔයාලට හිතනවා නම් ඒ වගේම මම ඊට වඩා මහන්සිලා වැඩ කරන්න ඕන කියලා හිතනවා නම් ඔයාලට හිතනවා නම් මම නිකන් ඉදිය වැඩි. දැන් හරි ටිකක් මහන්සි වෙලා පාඩම් කරන්න ඕනි කියලා. එහෙම හිතනවා නම් එහෙම හිතිලත් ඔයාට කාලය මදි කියලා හිතනවා නම් ඔයාට තියෙන එක ඔප්ෂන් එකක් තමයි ඔයාට පොඩ්ඩක් රෑ වෙනකන්. ඒ කියන්නේ මේ රෑ 2-3 වෙනකන් නෙවෙයි. මොකද මේක A level නෙවෙයි මේ O level. අපිට දරන්න පුළුවන් කාලයක් එක එක්කෙනාට දරන්න පුළුවන් කාල වෙනයි අපිට පුළුවන් පාඩම් කරන්න. ඉතින් ඔයාටත් හිතෙනවා නම් O level දැන් ළඟයි මම දැන් ඉක්මනට පාඩම් කරගන්න ඕනේ කියලා අපි චුට්ටක් නිදිමල්ල පාඩම් කරමු දනේ. මෙහෙමයි ඕනම දෙයක් පටන් ගන්න තමයි අමාරු. පටන් අරගෙන කරගෙන යනකොට ඒක හරිම ලේසියි. ඉතින් ඒ නිසා මුලින්ම ඔයාගේ හිත හදාගෙන පාඩම් කරන්න පටන් ගන්න ඕන. ඉතින් අපි කොහොමද ටිකක් නිදි මරන්නේ? ඇත්තටම මාත් ආසම නැති දෙයක් තමයි. කවුද ඉතින් ආස ඉගෙනගෙන හොඳ තැනකට යන්න ආසයි. ඒත් ඉතින් පොඩ්ඩක් ඉතින් අර ශරීරයට දුකක්නේ නිදි මරන එක. ඉතින් අපි කවුරුවත් කැමති නෑ. මේ මාත් කැමැත්තෙන් කරා නෙමෙයි. නමුත් අපේ හීනවලට යන්න අපිට අනිවාර්යෙන් මේ දේවල් ඕන වෙනවා. හරි ඉතින්. දැන් මම අද වැඩිපුරත් එක්ක කතා කරා. හරි. අපි දැන් කතා කරමුකෝ කොහොමද මේ නිදිමත මම නැති කරගත්තේ කියලා. මම දන්නේ නෑ ඉතින් ඔයාලට මේව 100%ක් හරියයිද කියලා. හැබැයි ඉතින් මම හිතනවා මේ දේවල් හරියාවේ කියලා. මොකද මමත් ඔයාලා වගේම සාමාන්‍ය ළමෙක්. මට විශේෂ මොලයක් නෑ. මම මහන්සි වෙලා තමයි මේ හැම එකක්ම ගොඩ දාගත්තේ. ඉතින් ඒ නිසා අපි බලමු කොහොමද මේ චුට්ට නිදි මරන්නේ කියලා. අපි ඉතින් එක එක ආස විෂයන් තියෙනනේ. මං ඉස්සර ආසම විෂයක් තමයි බුද්ධාගම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මං ඔයාලට කරන එක පොඩි යෝජනාවක් තමයි ඔයාලා පාඩම් කරන්න ගන්න රැට ඔයාලා ආස විෂයක්. ඒ කියන්නේ ඔයාලා දවල්ට ඔයාලා කැමති විෂයක් පාඩම් කරන්න ඔයා ෆ්‍රෙෂ් එකේ ඉන්න වෙලාවට. රැට කොච්චර කරත් අපි ටිකක් මහන්සි වෙලා ඉන්නේ. අපිට නිින්ද ඕන. ඉතින් ඒ වගේ වෙලාවල් වලට ගොඩක් හොඳයි ඔයා ආස ඔයාට ලේසි කියලා හිතන විෂයක් ගන්න. එතකොට ඔයාගේ මොලේ වුණත් ඒ දේ ආසාවෙන් කරයි. ඉතින් ඒ නිසා ඔයාට ලේසි පහසුයි කියලා හිතෙන්නේ මොන විෂයද? මේක O level අයට විතරක් නෙමෙයි පොඩි නංගි කෙනෙක්ට උනත් මල්ලි කෙනෙක්ට උනත් ඔයාලට ආසයි කියලා හිතෙන විෂය ඔයාලා මේ රැට පාඩම් කරන්න. එතකොට මම හිතනවා මේ නිදිමත ටිකක් අඩු වෙනවා. මොකද අපිට ඉක්මනට පාඩම් වෙන විෂය ටට්ටක් ගාලා පාඩම් වෙලත් වෙන ඉක්මනට පාඩම් කරලා ඇදලා පැනලා නිදා ගන්නත් පුළුවන් වුණේ එතකොට. ඒ වගේම මට හිතෙනවා මේ රැට ගණන් හදන එකත් ටිකක් හොඳයි කියලා. සමහර මිනිස්සුන්ගේ රැට තාර්කික හැකියාවෙන් වැඩි වෙනවලු. ඉතින් මම දන්නේ මගේ වැඩි වුණාද කියලා. හැබැයි ඉතින් මට හිතෙනවා මේ රැට ගණන් හදනකොට පොඩ්ඩක් මේ නිදිමත එනවා අඩුයි කියලා. ඒ වගේම ඉතින් පොඩ්ඩක් මේ චුට්ටක් නිදිමත අර කියන්නේ අර පොඩ්ඩක් අසීරුයි චුට්ටක් අර නිදිමතේ වගේ ඉන්න නිසා ගාන හදන්නත් පොඩ අමාරුයි වගේ ගතියක් මට දැනුනේ. උනට මට හිතුණා නිදිමත එනවා අඩුයි. ඒ වගේම මේ හොඳට මතක හිටින මේ වෙලාවේ ඒ ගාන හදන්න පටන් ගත්තට පස්සේ ඒ ගානට දාලා කර මතක හිටිනවා. ඉතින් පොඩි පොඩි වාසි සහ අවාසි තියෙනවා. හැබැයි මට හිතෙනවා මේ රැට ගණන් හදන එකත් හොඳයි කියලා. ඔයාලා අත්හදා බලන්න. ඔයාලට ඒ දේ සාර්ථක වෙනවා නම් දිගටම කරගෙන යන්න. ඒ වගේම මේ ඔයාලට පුළුවන් නම් අනේ බඩජාරි ළමයිනේ එදාට ඒ පාඩම් කරනවා හිතාගෙන දවසට පොඩ්ඩක් කලින් පොඩ්ඩක් කන්න කොහොමත් අපේ සෞඛ්‍යයටත් හොඳයි රැට පොඩ්ඩක් කන එක. ඒ නිසා පොඩ්ඩක් කන්න. මම නම් ඉතින් කොහොමත් මේ කරපිට ලෑලි සංස්ථාය වගේ කෙනෙක් තමයි. මම කොහොමත් කිට්ටු කෙනෙක්. ඉතින් ඒ නිසා මේ මම කොහොමත් පොඩ්ඩයි කන්නේ. ඒකත් වැදගත්නේ. ඉතින් ඒ නිසා මේ රැට පොඩ්ඩ දැන් ඉතින් මේ මම බැනගෙන ඉන්න එපා අම්මලට වුණත් කියලා මම කියනවා කියලා ඔයාලට පොඩ්ඩක් කන්න කියලා. එහෙම නෙවෙයි. මේ රැට කලින් පොඩ්ඩක් කන්න කියන්නේ චුර අඩු කරලා කන්න ටිකක් කලින්. ඒ කියන්නේ ඔයා වෙනද රෑ 8 නම් කෑම කන්නේ 7ට විතර කෑම කන්න. මේ එතකොටත් මේ ඔයාලට මේ අර කෑම කාලා අපිට කෑම ජීර්ණය වෙන වෙලාවෙදි තමයි නිදිමත එන්නේ. ඉතින් හරියට මේක රෑ වෙලාවක් සෙට් වුණාට පස්සේ ඉතින් ඇඳට පැනලා නිදා ගන්න තමයි හිතෙන්නේ. ඒ නිසා ඉතින් මම ඔයාලට කියනවා මේ පොඩ්ඩක් කලින් කෑම ගන්න පුළුවන් නම් එදාට ටිකක් අඩු කරලා කන්න. ඉතින් අපේ සෞඛ්‍යයටත් හොඳයි.
ඒ වගේම මේ තියෙන්නේ මම ඒ දවස්වල වතුර බොන්න කනපු මගේ බෝතලේ. මම මේකෙන් එකක් පුරවගෙන මෙහෙම මේස උඩ තියාගෙන තමයි මේ මගේ පාඩම් වැඩ පටන් ගන්නෙ. ඊට පස්සේ ඉතින් මේ ඔයාලටත් මේ අනිත් ප්ලාස්ටික් බෝතල් වල නම් බොන්න එපා ළමයි හොඳ නෑ. මේ වගේ වීදුරු බෝතලයක් තියාගෙන නිතරම බොන්න. ඒක මේ අපේ නිදිමත නැති වෙන්න විතරක් නෙවෙයි. අපේ මතක ශක්තිය වැඩි වෙන්නත් මේ පාඩම් කරන දේවල් හොඳට මතක හිටින්නත් වතුර කියන දේ ගොඩාක් ඕන වෙනවා. ඒ නිසා ගොඩක් වතුර බොන්න. මේ ඒ වෙලාවට නිදිමතක් එනකොට වතුර බොන්න. නැත්නම් උණු වතුර බොන්න. මේ හැබැයි මේ තේ බොන්නත් එපා. ඊට පස්සේ කෝපි බොන්න එක ගැන කිව්වොතින් මේ කෝපි දීර්ඝකාලීනව ඔයා රැට බිව්වොතින් මේ දැන් බොන කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා නවත්තන්න. ඔයා දීර්ඝකාලීනව රැට කෝපි බිව්වොතින් ඔයාලට මොකක්ද දන්නවද වෙන්නේ? ඒ කියන්නේ ඔයාට පස්සේ විභාගය වුණාට පස්සේ උනත් නිින්ද යන්නේ නැති වෙනවා. ඒ නිසා මේ කෝපි හොඳයි. ඔයාට ඕනම නම් හවස තේ බොන වෙලාවට කෝපි එකක් බොන්න. රැට නිදි මරන්න බලාගෙන ඉන්නවා. නැතුව හැමදාම රැට ඉඳලා හිටලා නම් කමක් නෑ ළමයි මාත් බිව්ව හොඳද? මේ ඒ වුණාට මේ නිතරම බොන්න යන්න එපා රැට කෝපි. උණු වතුර බොන්න නැත්නම් ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න. තේ වලට වගේ උරු වෙන්න එපා. හැමදාම බොන්න ගත්තොත් ඔයාලට සීනි හැදේ. ඒ නිසා හොඳම දේ තමයි මෙන්න මේ වගේ මම ඕලි බෝතලයක් කරා මේකෙන් එකක් පුරවගෙන දැන් නම් ඉතින් මම වැඩි පාඩම් කරන්න තිරසා නැහැ. මේ මෙහෙම තියාගෙන මේ මං ඉතින් පාඩම් කරන ගමන් බිව්වා. එහෙනම් ඔයාලත් ඒක පාවිච්චි කරලා බලන්න. ඒ වගේම රැට පාඩම් කරනකොට මම විශේෂ ක්‍රමයක් තියෙනවා මේ හැම දෙයක්ම අපි කරන්න ඕන අපේ මනසත් එක්ක. ඉතින් අපි අපේ මනස මොලේ නිතරම සතුටින් තියන්න ඕනේ. ඒ නිසා ඔයාට පුළුවන් මෙහෙම ඔයා විනාඩි 25 තමයි සාමාන්‍යයෙන් ළමයෙක්ට එක විදියට අවධානයෙන් ඉන්න පුළුවන් කාලය. ඉතින් මේ අපි 25 ඉතින් ගණන් කරන්නත් අමාරු වෙන එක ඔරලෝසුවේ බලන්නත් එපා වෙනවනේ. ඒ නිසා අපි 30 කියලා ගමු. ඔයා විනාඩි 30ක් පාඩම් කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. මේ වෙලාවේ ෆෝන් එක අතර ගන්න එපා පොඩ්ඩක්වත්. ඊට පස්සේ ආයි විනාඩි 30ක් පාඩම් කරලා ආයි විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. හොඳද? ඊට පස්සේ ආයි විනාඩි 30ක් පාඩම් කරලා විනාඩි 15ක විතර බ්‍රේක් එකක් ගන්න. මේ බ්‍රේක් එකේ ඉතින් ඇඳට වැටලා නිදා ගන්න එපා. ආයි තව පොඩ්ඩක් පාඩම් කරන්න. මම ඔයාලට කියන්නේ රෑ 12ට වඩා ඉන්න එපා. ඉතින් 11:00 ඒ වගේ වෙලාවල් හොඳයි. ඒ වගේම අනිවාර්යයෙන්ම පැය 6ක නිින්දක් ගන්න. කියන්නේ පැය 6 දැන් විභාගේ ලම් වෙලා වගේ නම් පැය 5. කියන්නේ මෙහෙමයි ළමයි අපිට සාමාන්‍යයෙන් මේ සමහර දවස්වල දැන් රැට පාඩම් කරාම උදේට නිදිමත හැදෙනවා. ඒකට ඒක මේ හේතුවක් තමයි. ඒ කියන්නේ මෙහෙමයි ළමයි. අපේ ස්ලීපින් සයිකල් එකක් මේ කම්ප්ලීට් වෙන කියන්නේ අපේ ස්ලීපින් සයිකල් එක දැන් මෙහෙ ඒ කියන්නේ මේ ඒක ඉස්සරහට ගලාගෙන යනවා. ඒක මේ හැම පැය එකහමාරකටම වතාවක් කම්ප්ලීට් වෙවි තමයි යන්නේ. ඉතින් එතකොට ඔයාලා මං හොඳ වෙලා තියෙනවා. ඔයාලා පැය 6ක් නිදා ගන්න 4:00ක් 5ට කිට්ටු කරලා 4:00ක් 5ක් නිදා ගන්න. පැය 7 දැන් ගොඩක් නිදාගෙනද පැය ගොඩක් නිදාගෙන ඉඳ දවස් වලට නිදිමතයිනේ. මටත් හිමයි. ඒ දවසට පැය 7:00. ඒ වගේ මේ අපිට නිදා ගන්න හොඳ පැය ගණන් තියෙනවා. මම ඔයාලට ටික ලියලා පෙන්නන්නම්කෝ. මෙන්න මේ විදියට ළමයි මෙන්න මේ වෙලාවල් ගානට පැය ආසන්න කළ මටත් මතකයි මං ඉස්සර පැය ගණන් කරනවා. මේ ගණන් කරලා නිදා ගන්න මෙන්න මේ ගානට පැය 6 5 තමයි හොඳ 4:00ට කිට්ටුවිනේ. ඔයා දවසක් දෙකක් කළ බලන්න පැය 6ක් වගේ නිදාගෙන නැගිටිට පස්සේ ඔයාට හරීම يعني ප්‍රෙෂ් ගතියක් දැනෙන. ඔයා මේ අර ස්ලීපින් සයිකල් එක අතරමැද නැගිටිට පස්සේ තමයි ඔයාට දවල් දවසේ නිදිමත හැදෙන්නේ. ඉතින් ඔයා ස්ලීපින් සයිකල් එක අතරමැද නැගිටින්නේ නැතුව මෙන්න මේ වගේ කියන්නේ ස්ලීපින් සයිකල් එකක් මම ඔයාලට කිව්වා පැය එකහමාරකට වතාවක් තමයි කම්ප්ලීට් වෙන්න කියලා. ඉතින් ඔයා ඒකේ අතරමැද නැතුව කම්ප්ලීට් වෙන හරිය නැගිට්ටොත් ඔයාට මේ නිදිමත හැදෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා මාත් පස්සේ තමයි දන්නේ. හොඳද? පුළුවන් තරම් ළමයි පාඩම් කරනකොට ඔහේ පොතක් දිහා බලාගෙන ඉන්නේ නැතුව ඒ කියන්නේ පොත දිහා බලන් දැන් මෙහෙම පොත දිහා බලන් මෙහෙම කියවගෙන යන්නේ නැතුව ඔයා නිතරම උත්සාහ කරන්න. දැන් මේ කියන පාඩම් ගන්න දැන් අපි හිතමු මේ අලුත් පැහැදිලි කිරීම වල ඔයා නිතරම උත්සාහ කරන්න පොත බලන් කියවන්නේ නැතුව එක්ක මේ ටික වහගෙන ඔයාගේ මතකෙන් නිතරම දැන් ඔයා එක පිටුවක් පාඩම් කරලා ඉවරුණාට පස්සේ ඔයා නිතරම උත්සාහ කරන්නේ ඒ පිටුව පාඩම් කරලා ඉවරයි නම් එතනින් පස්සේ ඒ පිටුව වහලා ඒ දේවල් මතක් කරන්න. අපි කරන ලොකු වැරද්දක් තමයි මෙහෙම ඔහේ කියෝගෙන යනවා. ඔහේ කියෝගෙන යන්න එපා.
ඒ පොත එතකොට වුණත් අපිට රැට පාඩම් කරන නිදිමතක් දෙන්න. ඔයා මේ ටික පාඩම් කරා නම් ඒ ටික මතක් කරනවා නම් මේ විදියට පොත වහලා ඔයා ඒ දේවල් ටික මතක් කරන්න. මොකක් හරි ආයි අමතකයි නම් පොත ඇරලා බලන්න. ඉතින් අපි කොහොමද හොර ගෙඩියෝනේ අපිට ඔය පොත ඇරලා බලන එක එහෙම එකක් නෑ. හොරාට ඊට පස්සේ බලලා ආයි පොත වහලා මේ ආයි පාඩම් කරන්න පටන් ගන්න. ඒතර එහෙම කරන දැන් ඔයාලා නිතරම පොතක් දිහා බලන් කියවනවා නම් තමයි නිදිමත එන්නේ. එහෙම කරනව නම් ඔයා මතක් කරනවා කල්පනා කරනවා. එතකොට වාගේ නිදිමත අඩු වෙලා යනවා. ඊට පස්සේ පාඩම් කරනකොට නිතරම මෙහිම මොනවා හරි ලියන්න. ඒ කියන්නේ කොලයක් අරගෙන ඒ කියන්නේ ඒකට අදාළ රූපයක් අඳින ගමන් හරි මොකක් හරි දෙයක් කරන ගමන් ඒ කියන්නේ ඔයාගේ පුළුවන් තරම් වැඩි ඉන්ද්‍රියන් ප්‍රමාණයක් ඔයාගේ පාඩම් කරන වැඩේට මෙහෙයවන්න. ඒ කියන්නේ ඔයාලට ගෙදර වයිට් බෝඩ් එකක් තියෙනවා නම් නැගිටලා ඒක ලියන්න. මම ඇත්තටම අවසාන කාලේ O level වලට පාඩම් කරනකොට මේ අපේ ගෙදර වයිට් බෝඩ් එකක් තියෙනවා. මේ ඒක හරීම මේ පරණ වේගෙන එන්නේ. මේ ඉතින් මේ දැනුත් මං ඇඳපු එකේ වගේක් තියෙනවා. ඉතින් කරන්න තියෙන්නේ මේ වයිට් බෝඩ් එකේ නැගිටලා මම ඉස්සර ඔය අවසාන දවස් ටික චුට්ටක් රෑ වෙනකම් පාඩම් කරනකොට මම නැගිටලා පාඩම් කරා. මට පුටුවේ නිින්ද යන පොඩ්ඩක් කාමරේ එහාට මෙහාට ඇවිදින්න. ඊට පස්සේ බෝඩ් එකක් තියෙනවා නම් ඒකේ නැගිටලා ලියන්න. කොහොම හරි මේ ගොඩක් ඉන්ද්‍රියන් ඔයාගේ වැඩේට පාවිච්චි ගන්න. ඇහෙන් දකින ගමන් කටින් හයියෙන් කියවන ගමන් කොලේක ලියන්න. ඉතින් එහෙම කරනකොට නිදිමත හැදෙන්නේ නැහැ. ඔය නිදිමතයි කියන ගොඩාක් ළමයි කරන දෙයක් තමයි පොත මෙහෙම බලාගෙන කියවන. ඉතින් එතකොට ළමයි කොහොමද නිදිමත එනවා. ඉතින් ඒ නිසා මේ මං කියන දේවල් කරලා බලන්න හොඳද? මම දන්නේ ඔයාලට 100%ක් හරියයිද කියලා මට හිතෙනවා හරියයි කියලා. ඒ වගේම අපේ හිත සතුටු වුණාට පස්සේ අපිට තව වැඩ කරන්න තුනේ. ඒ නිසා මේ රැට මෙන්න මේ වගේ පොඩි වැඩ දෙකක් දාගන්න. ලොකු හැලි ලියා ගන්න එපා. පොඩි කියනවා මෙතන විෂයන් සබ්ජෙක්ට් දෙක විතරයි ලිව්වේ. පොඩි වැඩක් කරලා මේකට මෙන්න මෙහෙම හරි දෙකක් දාලා මේ ඔයාගේ වැඩ ටික ඉවර වුණාට පස්සේ දැන් ඔයාගේ හිතක් සතුටුයි ඔයා මේ වැඩේ කම්ප්ලීට් කළා කියලා රෑ 11 විතර වගේ වෙලාවෙ දුව නිදාගන්න. ඊට පස්සේ පාඩම් කරනකොට මේ 12ට පටන් ගන්න එපා පාඩම් කරන්න ළමයි. ඒක ලොකු වැරද්දක්. 9ට විතර පාඩම් කරන්න පටන් ගන්න නේද? ගොඩාක් නිදි මරන්න එපා. ඔයාලා තාම චූටිනේ. ඔයාලා දැන් A levels වලට ගියාට පස්සේ ඔයිට වඩා පාඩම් කරන්න. ඒ නිසා ඔයාට මේ ජීවිතේ පාඩම් කරන එක ඉගෙන ගන්න එක එපා වෙන්න දෙන්න එපා. අයියෝ කරදරයක් කියලා හිතෙන්න දෙන්න එපා. ඒක ආසාවෙන් කරන්න ඕනවට වඩා ස්ට්‍රෙස් ගන්න එපා. හිතන්න එපා. සාමාන්‍ය විදියට වැටික් කරගෙන යන්න. ඉතින් මම හිතනවා මම අද සැලකිය යුතු කරුණු ටිකක් කිව්වයි කියලා මට අමතක වෙලත් ගියාද කොහෙද ටිකක් කියන්න. මම ඉතින් පුළුවන් විදියට ආයි දවසක ආයි වීඩියෝ එකක් දාන්නම්කෝ ඔයාලට. ඉතින් මම හිතනවා මේ දේවල් හොඳයි කියලා. මොකද ප්‍රශ්නයක් තියෙනවා මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. බයි. ඔයාලා හැමෝගෙම O level වේවා විභාග වේවා ඔයාලා ළඟ තියෙන මොකක්ද ටාගට් එකක් තියෙනවා ඒකට යන්න ලැබෙන්නේ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔන්න මං ගියා.